අපි අද සාකච්ඡාවට මෙතන පැමිණලා සිටින්නේ මිනිස් 30 මේ වර්තමානයේ අපි දකින ම්ලේච්ඡතම සංහාරය මේ ප්‍රසිද්ධ වෙනවා. ඒ කියන්නේ බුද්ධාන ගාසා තීරේ. ඒක ඇත්තටම කියනවා නම් වින්දිතයෝ තමයි සහෝදරයා ඊතර ඉස්සල්ලා මගේ අදහස් ප්‍රකාශ කරපු සහෝදරයා කිව්වා වගේම සීලුම් දෙනා වින්දිතයෝ. අපි සීලුම් වින්දිතය වෙනුවෙන් පෙනී සිටි යුතුයම තමයි. ඒක පිළිබඳ තර්කයක් නැහැ. නමුත් මේ මොහොතේ තියෙන්නේ ඒ වින්දිතයට පත් වෙන මේ කුඩා දරුවන්. මට තියෙන ලොකුම ගැටලුව මේ කුඩා දරුවන්. ඒ කියන්නේ ජාත්‍යන්තර නීතියට අනුව කුඩා දරුවන් යුද්ධයකට මෙතිහත් කිරීමේදී තියෙනවා යුද නීතියක් තියෙනවා ජාත්‍යන්තර සම්මුතියින් තියෙනවා. නමුත් මේ මොහොතේ සියලුම සම්මුතියින් උල්ලංඝනය කරමින් තමයි මේ IDF හමුදාව. එයාලා මේ ගාසා තීරයේ ක්‍රියාත්මක වෙන්නේ. තාමත් ම්ලේච්ඡාකාරී ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා පෙනී සිටිය යුතුයි කොන්දේසි විරහිතව කියන ස්ථාවරේ මම ඉන්නවා පෞද්ගලිකව. එතකොට මෙතනදී නිර්මාණකරුවෙක්ද කලාකරුවෙක්ද කියන කාරණේට ඔබෙන් ගිහිල්ලා අපි සියලුම දෙනා මිනිස්සුයෝ ලෙස මේ වෙනුවෙන් ඉරී වෙන්න ඕනේ. ඒකෙදී මම ඊටමක් කෙටියෙන් කියන්නම්. ඔයාලා හැමෝම බලලා ඇති One Life කියන චිත්‍රපටිය, Schindler's කියන චිත්‍රපටිය. ඒ බැවින් අපි දැක්කා ඒ කියන්නේ නාසිවාදයට ගොදුරු වෙච්ච ඒ යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටිය සර් නිකොලස් වින්ටර් පෙනී සිටියා. එයා 1000කට අධික සංඛ්‍යාවක් දරුවෝ බ්‍රිතාන්‍යයට අරගෙන ගිහිල්ලා එයා සොය කරනවා. ඒ වගේම ෂින්ඩලිසුත් එහෙමයි. ඉතින් මේ මොහොතේ මම දකිනවා ගාසා තීරයේ දරුවෝ බලන් ඉන්න ඔබ දිහා අප දිහා තවත් ෂින්ඩලිස් ඔස්කා ෂින්ඩර් මට සමාවෙන් ෂින්ඩලිස් කියන ෆිල්ම් එක ඔස්කා ෂින්ඩර් කෙනෙක් වෙන්න සර් නිකොලස් වින්ටර් කෙනෙක් වෙන්න අපි බේර ගන්න අපි වෙනුවෙන් පෙනී සිටින්න කියන ඒ ඉල්ලීම කරනවා. මට පේනවා නිර්මාණකරුවෙක් විදියට ගාසා තීරයේ ඉන්න දරුවන් සහ ඒ මිනිසුන්. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මා පෙනී සිටිනවා.